එයා තමයි යන්නේ. hello welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අපි අරගෙන ඉන්නේ මොනරාගල ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි දවස. කලින් දවසේ රෑ වෙනකම් අපේ ප්‍රෝග්‍රෑම් එක තිබුණු හින්දා අපිට එදා රෑම කොළඹ එන්න බැරි වුණා. ඒ හින්දා අපි ළඟ දවසේ උදේ තමයි ආවේ. අනිත් හේතුව තමයි අපිට ගොඩාක් රෑ වෙලා ට්‍රැවල් කරන්න බැහැ. අපි වගේම ඩ්‍රයිවර්ස්ලත් ලංකාව වටේම නිතරම ට්‍රැවල් කරන හින්දා අපි ගොඩාක් මහන්සි වෙන හින්දාත් අපේ ආරක්ෂාව ගැන හිතලා තමයි අපිට රෑට ට්‍රැවල් කරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම අපි උදේම ලෑස්ති වෙලා මම හිතන්නේ 7යි ගානකට අපි හොටෙල් එකෙන් පිටත් වුණා. Oh my god, look at this. Oh my god. කතරගම පාරේ තමයි අපි මත්තලට යන්න පිටත් උනේ. මොකද උදේ පාන්දරට මේ පාර මාරම ලස්සන හින්දා. ඉතින් ඔයාලට පේනවා ඇති පාර දෙපැත්තේ තියෙන ලස්සන ඒ වීව් එක, අනිත් එකේ ඒ උදේ පාන්දරට තියෙන ඒ පැහැදිලි වටපිටාව, ඒක මාර ලස්සනයි. ඉතින් අපි වටපිටාවත් එන්ජොයි කරන ගමන් තමයි අපි ආවේ. අපි එන පාරේ චූටි පුතෙක් හිටියා ගස් ලැබු වගේක් තියාගෙන. ඉතින් අපි බහැලා ගස් ලැබු ටිකකුත් අරගෙනම අපි ආයෙමත් ගමන එන්න පටන් ගත්තා. එන අතරමඟ තියෙන වැව්, එතකොට මොනරු, කැලේ තියෙන ලස්සන, උදේ ඉර පායලා තියෙන විදිය, මේ ඔක්කොම හරි පරිස්සමට පුළුවන් විදිහට බලාගෙන පුළුවන් තරම් ඉක්මනටත් අපි එන්න try කරා. මොකද අපේ මුළු දවසම නැත්තම් මේ ගමනට වේස්ට් වෙන හින්දා. ඉතින් අපි මේ අතරමගේ මොනරු, මුවෝ, එතකොට කොක්කු, ඒ වගේ සත්තු කීප දෙනෙකුත් අපිට මුණ ගැහුණා. වඳුරෝ වගේ. හැබැයි අපිට අලියෙක් නම් හම්බුනේ නැහැ. අපි දැන් යන්නේ කතරගම. ඕගොල්ලොන්ට දැන් පේනවා ඇති සුදු පාට ඉරි පාරේ තියෙන. මේ තමයි අපි යන වාහනේ. මේක මගේ නෙමෙයි. මේක මේ වාහනයක්. පිටරට සල්ලි. පිටරටින් අපිට දුන්න. ඉස්සරහාර යන්නේ 3 wheel එකක්. ඔයාලට දැන් පේනවා ඇති ලංකාවේ 3 wheel එකක්. වම් පැත්තෙන් තමයි ලංකාවේ ඒවා drive කරන්නේ. දැන් ඕගොල්ලන්ට මම පෙන්නන්නම් අලිය ඉන්න කැලෑව. මේ තමයි අලියෝ ඉන්න කැලෑව. ඒගොල්ලෝ ඇතුලේ ඉන්නේ. දැන් අපි මේ ලස්සන කතරගම පාරේ යනවා. කතරගම බුත්තල බස් එකක් තමයි ඒ ගියේ. දැන් අපි පාස් කරපු මොහොත 3 wheel එක. දැන් බෝක්කුවක් පාස් වුණා. මේ පාර අපි ගියේ සෑහෙන ෆනි සෙට් එකක් හින්දා යනකනුත් එනකනුත් අපි hina වෙවීම තමයි ගියේ. කොහොම හරි අපි උදේ 7ට විතර පිටත් වුණා කියලා මම ඔයාලට කිව්වා. ඒකට හේතුව තමයි අපිට උදේ කෑම ලෑස්ති කරලා තිබ්බා අපේ ඔෆිස් එකේම අක්කා කෙනෙක්ගේ ගෙදරකින්. අපි එන පාරෙම තියෙන ගෙදරක්. ඉතින් අපි හොඳටම බඩගින්නේ තමයි මේ යන්නේ එහෙ ගෙදරට. මේ පාර දෙපැත්ත ටිකක් ලස්සන හින්දා ඉතින් ඔන්න මම සුදු වීඩියෝ එකකුත් අරගෙන ඒකත් ඇඩ් කරා. ඔය දැන් අපි යන්නේ පාර අයිනේ තියෙන එළවලු පළතුරු ගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ෆීල්ඩ් විසිට්ස් ආවට පස්සේ මේ වගේ තැන්වලින් නැවුම් එළවලු පළතුරු ගන්න පුරුදු වෙලා ඉන්නවා. එකක් තමයි මේ වගේ තැන්වල සෑහෙන්න ෆ්‍රෙෂ් එළවලු පළතුරු තියෙනවා. අනිත් එක ඒ වගේ මිල
හරිම හොඳ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ගණන් වැඩිත් නැහැ. අපි ගත්ත කුණු කරවිල ගත්තා, පේර ගත්තා, මෑකරල් ගත්තා. මෙන්න මෙතන තමයි ගත්තේ. තව ඉස්සරහට තියෙන තැන. මේ තියෙන එතන. බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. මේ තැන්වල තියෙන එළවලු හැම ඉව්වට පස්සේ හරීම රහයි. කොහොමින් හරි ඔන්න අපි උදේ කෑම කන්නත් එක්ක අපේ යාළුවගේ ප්ලේස් එකට ආවා. මම ආපු ගමම කරේ ඒ තියෙන ලස්සන මල් ටිකක් කැප්චර් කරගත්තා. මම මාරම ආස දෙයක් තමයි මල් වවන එක. හැබැයි ඒක මට දැන් ගොඩාක් මිස් වෙලා තියෙනවා. මට මල් වවන්න තැනකුත් නැහැ. මං ඉන්නේ ගෙදර මලුත් නැහැ. අන්තිමේ අපි මේ ලෑස්ති වෙන්නේ උදේට කෑම කන්න. අපි කෑම කන්න තමයි හදන්නේ. යාළුවගේ ගෙදරින් අපි එනකොට රතු කැකුළු බත්තු වෙලා, පොල් සම්බෝල හදලා, මාළු අඹුල් තියල් හදලා, රසම රස අලකිරි හොදේකකුත් හදලා තිබුණා. ඉතින් එදා අපිට මාරම රස කෑම වේලක් තමයි හම්බ වුණේ. මම පෞද්ගලිකවත් රතු කැකුළු කන්න කැමතියි පොල් සම්බෝලත් එක්ක. හැබැයි ඒ හදලා තිබිච්ච මාළු අඹුල් තියල් එකයි අලකිරි හොදි එකයි අම්මෝ එක පිස්සුවක්. මාරම රසයි. ඉතින් ආයෙමත් දවසක ගිහින් කන්න හිතන තරම්ම රස කෑම වේලක් තමයි අපිට කන්න හම්බ වුණේ. ඉතින් ඔන්න ඔහොම කට්ටියත් එක්ක කතා බහ කර කර විස්තර කතා කරන ගමන් අපි හොඳට කෑවා. මොකද අපි හැමෝම මාර බඩගින්නින් හිටියේ. ඉතින් හොඳට කාලා අපි පුළුවන් තරම් ඉක්මනට ආයෙමත් ගමන එන්න පටන් ගත්තා. ඔයාලට මම පෙන්නන්නම් මේ කෑම එකේ ලස්සන. මේ පොල් සම්බෝලේ පාට, මාළු අඹුල් තියලගේ පාට දැක්කම ඔයගලන්ට හිතාගන්න පුළුවන් ඇති මේක කොච්චර රසයිද කියලා ඇත්තට. අනේ වුණා. ගොඩක් මහන්සිලා. ඊට පස්සේ කෑම කාලේ ඉවර වෙලා අපි ගියා ඒගොල්ලන්ගේ ගේ පිටිපස්සේ තියෙන චූටි ඇලක් බලන්න. ඇත්තටම යාලේ වතුර තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි චුට්ටක් වටපිටාවක් බලාගෙන ආයිමත් ආවා. මේ අපි ඉන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන මේ උද්‍යානයක. මොකද්ද? පේරාදෙණිය උද්භිත උද්‍යානය. නංගි මොකද්ද මේක? පේරාදෙණිය උද්භිත උද්‍යානය. මේක පේරාදෙණිය උද්භිත උද්‍යානය. හරිනේ? තමයි වයිල්ඩ් ඇපල්. වයිල්ඩ් ඇපල්. ඕකේ. මේ වයිල්ඩ් ඇපල් එක ජූස් හදලා බොන්නත් පුළුවන්. අහහ. මේක ගොඩක් සෙම අමාරු ඒවා තියෙද්දි ගොඩක් ෆ්‍රෙෂ් ගොඩක් වැඩ කරලා ඊට පස්සේ පොඩි ෆ්‍රෙෂ් ගතියක් ඕන නම් මේක බිව්වම ස්පාර්ක් වෙනවා නිකන්. වයිල්ඩ් ඇපල් කියලා කියන්නේ. මේක කටු තියෙනවා. ඔව්. ගහේ කටු උල් කරන්න බෑ කියලා එක හැදුනේ මෙන්න මේකෙන් තමයි. රයිට්. thank you. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේ ගෙනාවා කොච්චි මිරිස් කියලා. මෙන්න මේක තමයි ඇත්තටම අපේ ගම්වල අපි කියන කොච්චි එක. ඉතින් අපි දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසුණා. ඔන්න ඔය විදිහට සාර්ථක දවසක් ගෙවලා අපි කොළඹට ආවා. එන්න කලින් සර්විස් ඒරියා එකේදී නතර කරලා උණු නෙස්කැෆේ එකකට ළම තමයි අපි ආවේ. ඉතින් අපි එන වෙලාවේ වෙනකොට නම් මුදෙටම කොළඹට වහිනවා. මම ඔයාලට පෙන්නන්නම් අපි අතරමඟ තිබිච්ච
චූටි වැවක් තමයි මේ. ඒක වහින වෙලාවට හරි ලස්සනයි. හැබැයි ඒක ක්ලියර් නැහැ අර ග්ලාස් එකේ වතුර මේ බේරෙන හින්දා. නමුත් ඔයාලට මම ඒකත් මෙතනට ඇඩ් කරා. ඔන්න ඔය විදිහට කුමාරි තවල් 1 විතර වෙනකොට 1:00 වෙනකොට කොළඹට ඇවිල්ලා හිටියේ. ගෙදර ඇවිල්ලා ඔන්න මම හදනවා රසම රස කෑම එකක්. අපි බලමුකෝ මොනවද හදන්නේ කියලා. මම ලොකු දෙයක් කරේ නෑ. පිටිවලට ලුණු ඊස් ටිකක් කලවම් කරලා ගාගත්තු පොල් ටිකක් එකතු කරගෙන මම ඒකට මද රස්න වෙන වතුර ටිකක් දාලා හොඳට අර දියාරු වෙන්නම ඒක දී කරගත්තා. නිකන් අර වක් කරන්න පුළුවන් විදිහට. ඉතින් මම හදන්නේ මේ පිපෙන්න රසම රස රොටි වර්ගයක්. ඉතින් බලන්න ඕගොල්ලෝ. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්තට පස්සේ පිටි එක ඊට පස්සේ මේක පිපෙන්න රැපින් පේපර් එකකින් පොඩක් අතට උතලා තිබ්බා චුට්ටක් පිපෙන්න. දැන් අපි මේක මෙන්න මේ විදිහට ටිකක් පිපෙන්න අයින් කරලා තියා තියෙනවා. ඊට පස්සේ එතකම් මම චිකන් කරි එකක් හදා ගන්නවා මේ රොටි එක කන්න. මම මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියාගෙන ලුණු සුළු රම්පි කරපිංචා කුරුඳු පොතු හැමදේම එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ තෙල් එකටම මිරිස් කුඩු 3-5 කුඩු ඒ වගේ දේවල් එකතු කරගෙන පොඩක් කර බැදෙන්න අරිනවා තෙල් එකේම. ඊට පස්සේ කලින් සීසන් වෙන්න දාලා තිබිච්ච චිකන් ටිකත් එකතු කරගෙන ලුණු ඇතිපදමට දාලා ඒක උයා ගන්නවා. ඔන්න මේ වෙලාව වෙනකොට අපි පිපෙන්න තිබ්බ අපේ පිටියක හොඳට පිපිලා තියෙන්නේ. නිකන් ලස්සනට තියෙනවා. ඊට පස්සේ මම පෑන් එක පොඩක් රත් වෙන්න තියලා මේ විදිහට ඒ පිටි මිශ්‍රණය ටික ටික එකතු කරගෙන රොටි එක හදාගත්තා. මේකට ඇත්තටම කියන්නේ මේ පොල්ලාප්ප හරි මොකක් හරි කියලා නමක්. MR කිචන් එකේ හරි මොකක් හරි YouTube channel එකකින් තමයි මමත් ඒක හදන්න ඉගෙන ගත්තේ. ඒක මම හැදුවා. ඒක මාර රසට තිබ්බා. ඉතින් ඔන්නව තමයි අපේ ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි දවස මම ගත කරලා ඉවර කරේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් මම අතට නවතිනවා. හැමෝටම goodbye.